තමයි අපේ පළවෙනි vlog එක. හායි ආයිබෝවන් හැමෝටම. අපි අද මේ යන්නේ ලංකාවේ තියෙන අමුතුම විදිහේ තැනකට. දැන් අපි ඉන්නේ අම්බලන්තොට ටවුන් එකේ ඉඳලා හුංගම පැත්තට යන ගමන් ඒ අතරතුර තමයි මේ තැන තියෙන්නේ. එතන ගොඩක් අය දන්නවා. ඒක හරි ලස්සන අමුතුම විදිහේ තැනක්. ඒක ඇත්තටම කිව්වොත් මුහුදු වෙරළක්. අපි මේ තැන අමුතුයි කියන්න හේතුව ගිහිල්ලාම බලමු. අපි මෙතන කිරල බීම එකක් බොන්න නැවැත්තුවා. මොකද අපි එද්දි රෑ වුණොත් එහෙම මෙතනින් කිරල බීම බොන්න වෙන්නේ නැහැ. ඒකින්ද අපි හිතුවේ යන ගමන් කිරල බීම එකක් බීලම යමු කියලා. අපි මේ ඉන්නේ කිරල කැලේ. මේ තියෙන්නේ කිරල ගස්. මේ ගස්වල මාර විදියට වවුල්ලෝ ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ නැහැ රෑත ගස්වල ඉන්නේ හැමත්තක වගේම ඉන්නවා වවුල්ලෝ. මෙතෙන්ට සද්ද නම් හොඳට ඇහෙනවා. ඔයාලටත් සද්ද ඇහෙනවා ඇති කියලා හිතනවා. ඒ තරම් වවුල්ලෝ ඉන්නවා. අපි දැන් මේන් රෝඩ් එකේ ඉඳලා බීච් රෝඩ් එකට දැම්මා. මේ පාරේ ටික දුරක් යන්න තියෙනවා. කිලෝමීටර් 2ක් විතර යන්න තියෙනවා. මග දිගට විල්යායවල් ගෙවල් එහෙම තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි එතනට ආවා. මෙතන තමයි આવුත් වාහනේ දාලා යන්න තියෙන්නේ. අපි ඉතින් යමු. මේ තමයි උස්සංගොඩ. මේ පේන view එක මාරම ලස්සනයි. ඈතින් මුහුද පේනවා. එක පැත්තකින් sunset එක තියෙනවා. මේ හරිය ලොකු ගස් වැවෙන්නේ නැහැ. කටුපඳුරු වගේ විතරයි වැවෙන්නේ. මෙතන පස් රතු පාටයි. ඔයාලට පේනවා ඇති. මේ පස් රතු පාට වෙන්න ජනප්‍රවාද මත සහ විද්‍යාත්මක හේතු තියෙනවා. ජනප්‍රවාද මතය තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන විදිහට මෙම ස්ථානයේ රාවණ රජුගේ දඩමුරේ ගොඩබස්සපු තැන කියලා කියනවා. ඒ වගේම තමයි රාවණ රජුගේ අශෝක වනයේට හනුමන්ත ලංකාවට ආපුලාවේ ගිනි තිබ්බ නිසා මෙම පස් පිච්චිලා කියලාත් කියනවා. මේ පස් පිච්චීම නිසා තමයි පස් රතු පාට වෙලා තියෙන්නේ කියලා ජනප්‍රවාද මතවල තියෙන්නේ. ඒ වගේම විද්‍යාත්මක හේතුව තමයි මීට වසර දහස් ගණනකට පෙර මෙතනට උල්කාපාතයක් කඩන් වැටීම නිසා මෙතනට පස් පිච්චිලා කියලා එම විද්‍යාත්මක හේතු වල සඳහන් වෙලා තියෙනවා.
අපි දෙන්න අර අඩිපාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ආවා. මෙතනත් මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉස්සරහින් බීච් එක තියෙනවා. අපි එනම් බීච් එක ගාවට ගිහිල්ලා බලමු ඒ view එක කොහොමද කියලා. දැන් අපි අතන ඉඳලා පොඩ්ඩක් බීච් එක පැත්තට ආවා. මේ ඉස්සරහට තියෙන්නේ බීච් එක. ඉස්සරහට ගිහිල්ලා බලමු. කියලා මාරම view එකක් තියෙන්නේ මේ හරිය. මොකද මේ චර ලොකු ගස් කොළන් නැහැ. කොහොම තියෙන්නේ පොඩි කටු පඳුරු වගේ ඒවා විතරයි. ඒත් අර තැන් තැන වගේ තමයි තියෙන්නේ. ගොඩක් තැන් වල එහෙමත් නැහැ. නිකන් පොඩි තනකොළ එහෙම විතරයි තියෙන්නේ. ඒකත් එක්ක වට වෙච්ච බීච් එකක් තමයි තියෙන්නේ. අපි මේ උඩ ටික ඇවිදලා ටිකක් වෙලා ඉඳලා දැන් මේ මෙතනින් පල්ලෙහාට බැස චුට්ටක් රැල්ල පාගන්න.
ඇත්තටම ඔක්කොගෙන් වගේ ඇවිත්තා. අතන උඩින් පටන්ගෙන මෙතන පල්ලෙහාටම ආවා. දැන් මේ බීච් එක දිගේ යනවා. මෙතන ඉස්සරහට ගියාට පස්සේ වාහනේ ගාවට යන්න පුළුවන් අපේ. මේ වාහනේ ළඟට ගිහිල්ලා ඉදිරිය යන්න තමයි තියෙන්නේ. ට්‍රිප් එක ඉවරයි. අපි දැන් මේ වාහනේ ගාවට ඉදින් යන ගමන් තියෙන්නේ. ගොඩක් දුර යන්න ඕනේ. අපි උඩින් ආවේ දැන් මේ පල්ලෙහින් බැස්සා. මීටර් 500ක් විතර යන්න තියෙනවා. දිගේ කරුවලත් පැටිලා පාරේ නම් ලයිට් නැහැ. මෙතන පොඩි මේ කර්මාන්ත ශාලාවක් වගේ එකක් තියෙනවා. ඒකේ නම් ලයිට් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක තමයි මෙතන දන්න විදියට පොඩි බෝට්ටු සහ පොඩි නැව් වගේ ඒවා තමයි එකලස් කරනවා කියලා කියන්නේ. අපි දැන් ඉතින් ওই පේන පාර දිගේ ඉස්සරහට යන්නයි තියෙන්නේ. අපි අර ටික පයින් ඇවිල්ලා වාහනේට ආවා. දැන් මේ යන ගමන් ඉන්නේ. අපේ vlog එක මෙතනින් ඉවරයි. බලපු හැමෝටම thank you. එහෙනම් ආයෙත් අලුත් දවසක අලුත් තැනකදී හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye.